ඕනෙම කට්ටක් ඕනෙම දුකක් දරා ගන්න හිත හයිය ශක්තියක් තියෙන කෙනෙක්. ඔව් මකර ලග්නේ එහෙම තමයි. අපි කතා කරමු මෙවැනි සුවිශේෂී චරිත ලක්ෂණ වලින් හෙබි මකර ලග්න ඔබේ තවත් චරිත ලක්ෂණ මොනවද කියලා. පළවෙනි දේ තමයි මකර ලග්නේ හිමි ඔබ සාමාන්‍යයෙන් ඔබේ වයසට වඩා පොඩි කාලෙදී පරිණත පෙනුමක් පෙන්වනවා. අවුරුදු 15 16 17 18 මේ ඔන්න ඔය වයස්වලදී වයසට වඩා පරිණත පෙනුමක් අවුරුදු 20 දී අවුරුදු 25ක විතර පරිණත ගතියක් පෙන්눔 කරනවා. හැබැයි ඒකම අපි අනිත් පැත්තට කතා කරත් අවුරුදු 40 වෙනකොට ඔන්න පේනවා අවුරුදු 35ක විතර පෙනුමක්. අවුරුදු 50 වෙනකොට කියන්න බෑ අවුරුදු 50ක් කියලා. අන්න ඔය වගේ ලක්ෂණයක් ඔබ තුල තියෙනවා. ඒක ඔබේ උප්පත්තියෙම ගේන දෙයක්. එතකොට අපි කතා කරන්නේ මේ සමස්ත මකර ලග්න හිමියන් ගත්තොත් එතනින් 90%කට විතර බලපාන පොදු චරිත ලක්ෂණ කීපයක්. එතකොට මේ අතරින් කෙනෙක් ඉන්න පුළුවන් නෑ එහෙම නොවි සාමාන්‍යයෙන් ඒ ආපු විදිහටම ගමන් කරන කෙනෙක් ඉන්න පුළුවන්. හරිද? එතකොට ඒ කෙනා අයිති වෙන්නේ අර 10%ක් වැනි සුවිශේෂී ප්‍රමාණයකට සුළුතරයකට තමයි අයිති වෙන්නේ. එතකොට මේ මකර ලග්නය කියලා කියන්නේ මේ සෙනසුරුගේ ලග්නයක්. මේ නිසා මේ හොඳ self motivation එකක් ඉංග්‍රීසියෙන් කියනවා. ඒක අපි සිංහලෙන් කිව්වොත් අපි කියනවා හොඳ සොයන් විනයක්. ඒ කියන්නේ Tamanටම කියලා හොඳ motivation එකක් හදාගෙන ඔබ යම්කිසි ඉලක්කයක් හදා ගන්නවා මම මෙන්න මේ වැඩේ කරනවා. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මේ මෙන්න මෙතන මේ පෙට්ටි 3ක් තියෙනවා කියලා. ඔබ පෙට්ටි 3ක් උස්සනවා. පෙට්ටි 3ක් මේ උස්සගෙන කොහෙට හරි අරන් යනවා කියන අදිෂ්ඨානය ඔබ තුල තියාගන්නවා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබට පෙට්ටි 3ක් උස්සන්න බෑ කියලා. ඔබ ඒක අහන්නෙත් නැහැ. තව කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබට පෙට්ටි 3කට වඩා උස්සන්න පුළුවන් කියලා. ඔබ ඒක අහන්නෙත් නැහැ. ඔබ තුල හදාගත්ත ස්වයං අභිප්‍රේරණයක් එක්ක Tamanට ඉලක්ක ටිකක් හදාගෙන ඒ ඉලක්ක කරා යන ස්වභාවයක් ඔබ තුල තියෙනවා. ඒ කියන්නේ අනිත් අයගේ කතන්දර කිසි දෙයක් අදාළ නැහැ. Tamanට තමන්ව විශ්වාස කරගෙන ගමනක් යන්න පුළුවන් විදිහේ මානසික මට්ටමක් ඔබ තුල තියෙනවා. ඒක ඔබේ චරිත ලක්ෂණ තුල තියෙන දෙයක්. ඒ වගේම තමයි ඔබට හොඳ හාස්‍ය රසයක් තියෙනවා. හාස්‍ය රසයක් කියලා කියන්නේ මේ අර අපි දකින හැම දෙයකටම hina වෙනවා කියන එක නෙවෙයි. හොඳ හාස්‍ය රසයක්. එතකොට මේ ඒක අර උසස් අග්‍රගණ්‍ය මට්ටමේ නිර්මාණ රස විඳින ගමන් ඒ වගේම ඔබ හොඳ විහිළුවක් කරන ගමන් අන්න ඒ වගේ ජීවිතය ගෙවන්න පුළුවන් විදිහේ හැකියාවක් මකර ලග්නයේ හිමි ඔබට තියෙනවා. ඒ වගේම තමයි මේ ඔබ තුල තියෙන ඔබගේ ආදරය ගැන කතා කරත් මේක හරි ප්‍රැක්ටිකල් ලව් එකක්. එහෙම නැත්නම් ප්‍රායෝගික මට්ටමේ ආදරයක්. ඒ කියන්නේ ඔබ අර බොළඳ විදිහට ආදරය කරන්න කැමති කෙනෙක් නෙවෙයි. නිසදෙස් ලියන්න, කවි ලියන්න, ඊට පස්සේ ඔය වගේ දේවල් එක්ක ඉස්සරහට යන්න කැමති කෙනෙක් නෙවෙයි. ඔබ කාට හරි කෙලින්ම කැමති නම් ඒක Tamanට අවංකව කෙලින්ම ගිහිල්ලා මේ කියනවා. ඒක මම ඔබට ආදරෙයි. ඒ ආදරේ ප්‍රකාශ කරනවා. එක්කෙනෙක්ට නැත්තම් කීප දෙනෙක්ට හරි ආදරෙයි නම් ඒක ගිහිල්ලා කියන මට්ටමේ ඔබ ප්‍රායෝගික තලයේ ජීවත් වෙන කෙනෙක්. එතකොට මේ ඒ වගේම තමයි මේ සහකරුට හෝ සහකාරියට මොන හරි ප්‍රශ්නයක් ඇති වුණා කියලා අපි හිතමුකෝ. ඒක පෙම්වතාට හෝ පෙම්වතියට වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවකදී ඔබ පැත්තකට වෙලා අඬ ඉන්නේ නැහැ. අනේ අපිට මේ ප්‍රශ්නයක් ඇති වුණානේ. එහෙම කියලා අඬ ඉන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ ප්‍රායෝගිකව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ ගැන හොඳට විමසලා බලලා ඒකට ගන්න පුළුවන් විසඳුම් මොනවද කියලා බලලා ඒව ක්‍රියාත්මක කරන මට්ටමේ ප්‍රැක්ටිකල් මිනිස්සෙක් ආදරය කියන තැනදී. ඒක මේ මකර ලග්න හිමියන්ගේ උප්පත්තියම ගෙනාපු චරිත ලක්ෂණයක් කියලා හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ ඔබ ලෝකයට පේන්නේ නිකන් ගලක් වගේ. ගලක් විදිහට තමයි පෙන්වන්නේ. තමන්ගේ දුර්වලතාවයන් ලෝකයට නිරාවරණය කරන්න කැමති නැහැ. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ඔබ හොල්මන් වලට බයයි කියලා. හොල්මන් වලට බයයි වුණත් යාළුවෝ කණ්ඩායමක් එක්ක ගමනක් යනකොට මේ ඔබ කියන්නේ මම හොල්මන් වලට බයයි කියලා. ඔබ ඉන්නව බය නැති විදිහට. බය කියන එක හිත ඇතුළේ තිබ්බත් ඒක එළියට පෙන්වන්නේ නැහැ. ඒ වගේම තමයි දුක. දුක කියන එකත් ඔබ එළියට පෙන්වන්නේ නැහැ. පුළුවන් තරම් මේ ඇඟ ඇතුළෙම තියාගෙන මුකුත් වෙන්නේ නැහැ වගේ තමයි ගණන් ගන්න නැහැ වගේ තමයි එළියට පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ සරලව කිව්වොත් ඔබ නිකන් අර ගල් පවුරක් විදිහට තමයි පෙනී ඉන්න උත්සාහ කරන්නේ. තමන්ගේ දුර්වලතා කිසිසේත්ම සමාජයට පෙන්වන්නේ නැහැ. මොකද ඒකෙන් තමන්ට වාසියක් වෙයි කියලා ඔබ හිතනවා. ඒ වගේම තමයි ඔබ සමාජ තත්ත්වය සහ ගෞරවය ගැන වැඩි සැලකිල්ලක් දක්වන කෙනෙක්. ඒ නිසාම තමයි අර කලින් කිව්ව කාරණාවත් එතෙන්ට සම්බන්ධ වෙන්නේ. ඔබේ දුර්වලතාවයන් සමාජයට පෙන්වුවොත් සමාජයෙන් එන ගෞරවය ඔබට නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ දුර්වලයෙක් කියලා සමාජයට පෙන්වන්නේ නැහැ. කොහොම හරි සමාජයක් ඉදිරිපිට ඔබේ ගෞරවය රැකගෙන කටයුතු කිරීම තමයි ඔබ අරමුණු කරන්නේ. ඒ නිසා මේ තමන්ගේ ආත්ම ගෞරවයට පොඩි හරි තැනක මේ හානියක් සිද්ධ වෙනවා නම් ඔබ මේ වගේ තැන්වල ඉන්නෙත් නැහැ. තමන්ගේ self respect එක කියන එක උපරිමයෙන්ම බලාපොරොත්තු වෙන කෙනෙක්
තමන්ගේ ශේෂ්ත්‍රයක තමන් වැඩ කරන තැනක වෙන්න පුළුවන්, පාසලක විශ්වවිද්‍යාලයක වෙනත වෙනත් තැනක වෙන්න පුළුවන්, පවුලේ උදවියත් එක්ක වෙන්න පුළුවන්. ඔබට ගෞරවයක් හම්බෙන්නේ නැත්නම් ඔබට කවුරු හරි ගෞරව කරනවා නම් ඒ වගේ තැන්වල ඉන්නේ නැහැ. කෙලින්ම ඔබ ඒ වගේ ස්ථාන වලින් අයින් වෙනවා. ඒ වගේම තමයි මේ රහස් රකින්න උපන් හපන්කමක් තියෙනවා. කවුරු හරි කෙනෙක් රහසක් කිව්වොත් ඒක බොහොම රහසිගතවම තියාගන්න මට්ටමක් තියෙනවා. කේලම් කියන එහෙම නැත්නම් අර කෙනෙක් කියපු දෙයක් තව තැන් වල කියන ඒ වෙනි ස්වභාවයක් නැහැ. එතකොට මේ දැන් මෙහෙම කිව්වම කෙනෙක්ට කියන්න පුළුවන් අම්මෝ නෑ අපේ මකර ලග්න කෙනෙක් ඉන්නවා මෙයා මෙහෙමයි කියලා. දැන් මේ කියන්නේ පොදු චරිත ලක්ෂණ. ඒ කියන්නේ මකර ලග්න හිමියන් 100ක් ගත්තොත් 100කින් 90කට තියෙන චරිත ලක්ෂණ තමයි මේ කියන්නේ. එතකොට 10ක් විතර ඉන්න පුළුවන් ඒ වගේ මේ කියන තැන් වලින් වෙනස් වෙච්ච චරිත ලක්ෂණ තියෙන අය ඉන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මකර ලග්න හිමියන් කියලා කියන්නේ ටිකක් අර මේ comfortable in isolation. ඒ කියන්නේ මේ ඔයාලා ටිකක් අර තනියම ඉන්න කැමති. කියන්නේ තනියම ඉන්න එක තමයි Tamanට වඩා සුබ. එහෙම නැත්නම් Tamanට වඩා පහසු. Taman වැඩියෙන් ඉන්න කැමති. තනියම තනිපංගලෙම ඉන්න තමයි තමන්ගේ වැඩක් කරගෙන දැන් ගෙදර ඉන්නවනම් උදාහරණයක් විදියට බලන්න මේ ඔබේ දරුවෙක් ඉන්නවනම් මකර ලග්නේ ගෙදර ඉන්නවනම් කාමරයට වෙලා සින්දුවක් අහගෙන කාටවත් කරදරයක් නැහැ. කවුරුත් මොකුත් කියන්නෙත් නැහැ, කාටවත් මොනවත් කියන්නෙත් නැහැ. පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන කාමරයට වෙලා ඉන්නවා. අන්න ඒ වගේ අර තමන්ගේ පාඩුවේ තමන්ගේ නිදහස භුක්ති විඳින්න සෑහෙන කැමති පිරිසක් විදියට තමයි අපිට මකර ලග්න හිමියන්ව හඳුනා ගන්නට හැකියාවක් ලැබෙන්නේ. එතකොට මේ ඒ වගේම තමයි මකර ලග්න හිමියන්ට අර නිකරුණේ කාලේ නාස්ති කරනවා කියලා වගේ දෙයක් පේන්න බෑ. ඒ කියන්නේ කිසි වැඩක් නොකර ඉන්නවා කියන එක අර අපි කියන්නේ සෙට් වෙන්නේ නැහැ කියලා. කිසි වැඩක් නොකර ඉන්න එක මකර ලග්න හිමියන්ට ගැලපෙන්නේ නැහැ. එයාලට ඕනේ මොන හරි වැඩක් කරගෙන ඉන්න. අඩුම තරම මේ විත්‍යක් වලට ගන්න හරි ඕනේ. එතකොට අර සාමාන්‍ය සමහර මිනිස්සු ඉන්න අපි දන්නවා මේ මොකුත්ම නොකර පැත්තකට වෙලා ඔහේ කාලය ගත කරන්න කැමති. හැබැයි මකර ලග්න හිමියෝ කැමති නැහැ. මොන හරි වැඩක් තියෙනවා නම් තමන්ට කරන්න ඒකට තමයි ඔවුන් වඩා කැමති. එතකොට මේ ඒ වගේම තමයි ඔබ හීන ලෝකවල ජීවත් වෙන කෙනෙක් නෙවෙයි ප්‍රැක්ටිකල් මිනිස්සෙක්. මේ ප්‍රැක්ටිකල් ගතියත් එක්ක හැමතිස්සෙම සුභවාදී සහ අසුභවාදී කියන ලෝක දෙක අතර ඔබ නිරන්තරයෙන් දෝලණය වෙනවා. වැඩක් කරන්න ගත්තාම දෙපැත්ත ගැනම හිතන්න පටන් ගන්නවා. මේ නිසා සමහර වැඩ පස්සට යනවා. ඒ කියන්නේ එහෙම හැමතිස්සෙම හිත ඉන්නකොට වෙලාව ගත වෙනවා. ඊට පස්සේ ඔබ බලාපොරොත්තු වෙන සැනින් දේවල් ආරම්භ කරන්න බැරි වෙනවා. ඒ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ වගේම තමයි ඔබ පරණ දේවල් වලට කැමති කෙනෙක්. පරණ දේවල් කියලා කියන්නේ මේ අපි හිතමුකෝ සිද්ධාස්ථාන තියෙනවා, ආගමික සිද්ධාස්ථාන තියෙනවා, ඉපැරණි වටිනාකම් මින්කින් යුක්ත තැන්. ඒ වගේ තැන් වලට යන්න කැමති. ඊට පස්සේ අපි ඔය කලා කටයුතු සම්බන්ධයෙන් ඒ වගේම කැටයන් ඒ වගේ දේවල් තියෙනවා, පරණ දේවල්. ඒවා අගය කරන්න නිරන්තරයෙන් පෙළඹෙන කෙනෙක්, ඒවට ආදරය කරන කෙනෙක්. ඉතින් බලන්න මේ මකර ලග්නෙ උපන් ඔබ මේ කියපු ලක්ෂණ වලින් හෙබි කෙනෙක්ද කියලා. මේ කියපු ලක්ෂණ වලින් තමන්ට බොහෝ දේවල් ඇති කියලා මම විශ්වාස කරනවා. මේ කියපු එකක්වත් නැත්නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔබ සුවිශේෂී කෙනෙක්. මේ කියපු දේවල් වලින් ඔබට කීයක් තියෙනවද කියලා කමෙන්ට් එකක් දාන්න. අපි කැමතියි දැනගන්න. ඉතින් මෙවැනි වැදගත් වීඩියෝ නරඹන්න ලංකා ඇස්ට්‍රොලොජි අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ජ්‍යොතිෂ්‍ය ආකර්ෂණ නීතිය ඇතුළු ඔබේ ජීවිතයට වැදගත් කියන කාරණා අපි නිරන්තරයෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. මකර ලග්න හිමි ඔබට ඔබේ ජීවිතය සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.